Hi guys, ඔන්න අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඉන්දියාවේ අග්‍රවල ටජ් මහල් ගිය ගමන තමයි අපි අරන් එන්නේ. ඉතින් ටජ් මහල් කිව්වහම දන්නේ නැති කෙනෙක් නැති තරන්නේ. ඉන්දියාවේ ආදරයේ සංකේතය ලෙස තමයි මේ ටජ් මහල් හඳුන්වන්නේ. ඉතින් මේ ටජ් මහල් පිහිටලා තියෙන්නේ අග්‍රවල තියෙන අග්‍ර බලකටුව එහෙම නැත්නම් අග්‍ර ෆෝර්ට් කියන එකේ. ඉතින් මෙතනට යනකොට අපි මුදලක් දීලා ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ. ඉතින් අපි අග්‍ර ගියේ ටජ් මහල් බලන්න මුස්ලිම් විදිහට තමයි ඩ්‍රෙස් කරලා ගියේ. මොකද ඒක මුස්ලිම් දෙයන්නේ අපි හැම ආගමකටම කරු කරනවා ඒ දේත් එක්ක. ඉතින් මං හිතුවා සල්වාර් එකක් ඇඳගෙන යන්න ඕනේ ඒකට කියලා. ඉතින් අපි ෆොරිනර්ස්ට විදියට සිකියුරිටි පොයින්ට් කිහිපයකින්ම ඇතුල් වෙලා තමයි යන්න උනේ. අපිට පෙන්නනවා 1800 ගණන් වල ඉඳලා 2025 වෙනකම්ම ටජ් මහල කොහොමද තිබ්බේ මොනවාද රිනොවේට් කරේ ඒ වගේ දාලා අදහසක් ගන්න අපිට මේ විදියට වෝල් එකක දාලා තිබ්බ ඩීටේල් එක. ඉතින් අපි දන්නවනේ මේ ෂාජහාන් රජුරෝ විසින් එයාගේ මොම්ටාස් බිසවගේ 14 වෙනි දරුවා ප්‍රසූත කරන්න යනකොට ඒ බිසව නැති වෙනවා. ඒ දුක දරා ගන්න බැරි වෙච්ච හින්දා මේ රජුරෝ ඇය මිය ගියාට පස්සේ ඇය වෙනුවෙන් ටජ් මහල හදනවා ආදරේ සංකේතය ඇයව මතක් වෙන්න කියලා. ඉතින් මේ ටජ් මහල් හදලා තියෙන්නේ කිරිගරුඬ වලින්. කිරිගරුඬ වලින් හදලා තියෙන ලෝක උරුමයක් තමයි මේ ටජ් මහල්. ඒ දවස්වල විශ්වාස කරනවා 20000කට වැඩි පිරිසකින් වසර 21ක් විතර ගියා කියලා මේ ටජ් මහල හදද්දි. අපි ටජ් මහල් වලට ඇතුල් වෙද්දි මෙන්න මේ විදිහට තමයි අපිට ටජ් මහල් පෙවුනේ. ඒක හරිම ලස්සන සීනරි එකක්. ඒ කියන්නේ මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. මොකද අපි එක පාටේ අර මෙරුන් කලර් වගේ දොරෙන් ඇතුල් වෙලා යනකොට හරි ලස්සනට පේනවා සෙනඟ. මං හිතන්නේ එදා අපි ගිය දවසේ 10000ක් විතර ඉන්නේ නැති. ඒත් අපිට මේ හරිම ලස්සනට අනිත් හැමදේම අර අපේ දර්ශන තලයේ නැති වෙලා ටජ් මහල් විතරක් ફોකස් වෙලා පෙවුණා. ඉතින් අපි ගිහිල්ලා අපිත් ඔය එක වීඩියෝස් ගත්තා. හරිම ලස්සනයි මේ ටජ් මහල් එකේ උඩ කෑල්ල වලට පේන්නේ. එතනට යන්න අපි අනිවාර්යෙන්ම අපේ සපත්තු උඩට කවරින් ෂූ එකක් දාගන්න ඕනේ. මොකද එහෙම කවරින් ෂූ එකක් දාන්නේ මේගොල්ලන්ගේ මේ කිරිකරුඬ එක ආරක්ෂා වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි ටජ් මහල් ගියේ. ඊට පස්සේ ටජ් මහල් වලින් ඇවිල්ලා අපි එදා දවස අග්‍රවල තමයි හිටියේ. ඊට පස්සේ අපි ගියා ඉන්දියාවේ තවත් දිල්ලි වල තියෙන විශේෂම තැනක් බලන්න. මේ තැනට කියන්නේ ලෝටස් ටෙම්පල් කියලා. එහෙම නැත්නම් නිලුම්මල් පන්සල කියලා. ඉතින් මේක බහායි ආගමට අයිති සර්වාගමික ස්ථානයක්. ඉන්දියාව ගත්තාම ආගම් ගොඩාක් තියෙන රටක්නේ. ඉතින් ඊළඟට අපි ගියේ ඉන්දියාවේ කෞතුකාගාරයට. දිල්ලි වල තියෙන ප්‍රධානම කෞතුකාගාරය. මේකේ බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ ආගමික ගොඩාක් ඒ කියන්නේ නටමුන් තියෙනවා. ඒ වගේම මේ පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු කරඬුවක්. මේ ස්ථානය මං කියනවා බෞද්ධයෙක් නම් ඕගොල්ලන් ඇවිල්ලාම බලන්න ඕනේ. ඉතින් මේ ස්ථානයේ ගොඩාක් ධාතුන් වහන්සේලා අපිට එකපාර වන්දනාමාන කරගන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා හැම කෙනෙක්ම ගිහිල්ලා බැලුවොත් මේක ෆොටෝ වලින් බලනට වීඩියෝ වලින් බලනට වඩා දෙයක් තියෙනවා ගන්න. ඊට පස්සේ අපි ඉන්දිරා ගාන්ධි කෞතුකාගාරය බලාගෙන එහෙමම ඉන්දියාවේ ජනාධිපති මන්දිරේ එහෙම නැත්නම් රාෂ්ට්‍රපති භවන් කියලා තමයි කියන්නේ පාර්ලිමේන්තුව. මේ දෙකම දිල්ලි ටවුන් එකේ පිහිටලා තියෙන්නේ. අපිට පාරේ යනකොට උනත් බලාගෙන යන්න පුළුවන් මේ විදිහට. ඒ දෙකත් අපි බලාගෙන ඊළඟට අපි ගියා ඉන්දියා ගේට් බලන්න. ඉන්දියා ගේට් කියවුවාම ඒක ඉන්දියන් කට්ටියක කතා කරාම ඒගොල්ලන් හાર્ට් ඔෆ් ඉන්දියා කියලාත් කියනවා. ඒ කියන්නේ ඉන්දියාවේ හදවත. ඉතින් මේ ඉන්දියා ගේට් වල තියෙන ඉන්දියාවේ ඇෆ්ගන් ලෝක යුද්ධ වලින් නැති වෙච්ච රණවිරුවන්ගේ නම් සටහන් කරපු ස්මාරකයක් තමයි මේක. මේක බලනවා නම් අපි යන්නම ඕන වෙලාව හවස මෙතන සන්සෙට් එකත් එක්ක ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ ගියා shopping. ඉන්දියාවේ අර 3 wheelers වගේ ලංකාවේ තියෙන්නේ මෙන්න මේ වගේ vehicle එකක්. අන්න ඒකේ තමයි අපි යන්න plan කරේ. ඒකලා අපි ඇඳුම් ඒවා මේවා අරගත්තා. ගොඩාක් අඩුයි ලංකාවත් එක්ක බලද්දි ඒ දේවල්. ඉතින් අපි දවස් 11ක ඉන්දියාවේ ගමන නිව කළා. ඉන්ඩිගෝ ප්ලේන් එකේ ලංකාවට ආවා. So thank you for watching our video. ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න ලස්සන videos බලන්න.